තවත් ලස්සන තැනකට මේ තැනට කියන්නේ දුමුටුළු ගල කියලා. ඔයගොල්ලොත් ඇවිල්ලා නැත්තම් ඇවිල්ලා බලන්න මෙතන තියෙන ලස්සන කියලා නිම කරන්න බෑ. මාරම ලස්සන ප්ලේස් එකක්. ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ වටපිටාව කොහොමද කියලා. මුළු පොළොන්නරුවම බලන්න පුළුවන් මෙතනට ආවොත්. මෙතන මේ පිටිපස්සෙන් පේන්න තියෙනවා දිබුලාගල තියෙනවා. ඊට පස්සේ තව කඳු ආයවල් ගොඩක් තියෙනවා මෙතන. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. බලන්න මෙතන ප්ලේස් එක කොහොමද කියලා වටපිටාව. මේ පැත්තේ වැව තියෙනවා. අපිට අද සන්සෙට් එකත් බලන්න පුළුවන් මෙතන. ආයේ මුළු පොළොන්නරුවම පේනවා. මාරම ලස්සන ප්ලේස් එකක්. ආයේ පිටපස්සෙන් තියෙන සන්සෙට් එක. මම ඔයාලට ඒකනත් වීඩියෝ එකක් දාන්නම් මේ ගල උඩින් ඉඳලා කොහොමද වීඩියෝ එක රෙකෝඩ් කරලා කොහොමද තියෙන්නේ කියලා. බලන්නකෝ මේකේ වටපිටාවේ ලස්සන. guys අපි ඔන්න ඔය ඉදිරිය කන්ද උඩට යනකොට බලන්නකෝ මේ පැත්තෙන් වැව තියෙනවා. පරක්කම සමුද්‍රේ. ඊට අමතරව මේ පැත්තෙන් කන්ද තියෙනවා. අපි කන්ද උඩට යන ගමන් කතා කරමු. මාරම ලස්සන ප්ලේස් එකක්. බොහෝ තව ලස්සන ප්ලේස් එක පේනවා. ඊට පස්සේ බීමටත් ඇටිලා කකුල් අතපය කඩාගෙන තමයි වහින්න වෙන්නේ. ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ දිව්‍ය ලෝකයක්. ඔන්න බලා ගන්න. මෙතන උඩට ගියාට පස්සේ කොච්චර ලස්සන ප්ලේස් එකක්ද කියලා නේ. පැත්තේ පරක්කම සමුද්‍රය පේනවා. ඊට පස්සේ මේ පැත්තේ කන්ද. කියන් කන්දට. What do you mean, Ahmad? Wow. මේ පැත්තේ තියෙන පළාතම පේනවා. අපි කන්දට ගිහින් බලමු. ආ එන්න. මාර ලස්සන ප්ලේස් එකක්.
කන්දේ පොඩි ආනතියක් තියෙන ඒ වුණාට තියෙන ආනතියත් එක්ක නගින්න ටිකක් අමාරුයි. බලන්න කොහේ පැත්තේ view එක. පිටිපස්සෙන් එනවා. එයා කැමති නෑ වීඩියෝ කරනවා. ඒ වුණාට මම එයා වීඩියෝ කරනවා. ඒක නවත්තන්න බෑ. සාමාන්‍ය දෙයක්. රුහිණන්ගේ මේ හයි කියන්නේ. අයියෝ අම්මා වගේ තමයි යාත්. ඔන්න බලන්නකෝ ප්ලේස් එක. ඔන්න බලන්න. මුළු පළාතම පේනවා. ලස්සනයිනේ. මෙතනට එන විදිය ගැන කිව්වොත් එහෙම ඔයාලා එන්න ඕනේ පොළොන්නරු ගල් විහාරේ පාස් කරලා එනකොට පොළොන්නරු ටවුන් එකටම බුද්ධි මණ්ඩපය තියෙනවා. බුද්ධි මණ්ඩපේ ගාවින් එන්න ඕනේ පත්තිනි දේවාලේ පාරේ. කියන්නේ පරක්කම සමුද්‍රේ පාර දිගේම එනකොට ඇවිල්ලා සාමාන්‍යයෙන් මම හිතන්නේ කිලෝමීටර් 3ක් විතර ඇති. කිලෝමීටර් 3ක් වගේ ආවම පස්සේ තියෙනවා මේ කන්ද. ඔයගොල්ලන්ට එනකොට ඉස්සරහට අර මගේ වීඩියෝ එකේ ඉතුරු කොටස් වලින් බලා ගන්න පුළුවන් කොහොමද මෙතනට එන්නේ කියලා. මම සම්පූර්ණ වීඩියෝ එක දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ එක බලන්න.
අපි යන් මේ කන්දේ අනිත් පැත්තට බලන්න. මේ පැත්ත වල දැන් බැලුවනේ. අපි ගිහින් බලමු කන්දේ ආවොත් කියලා. බලන්න view එක කොහොමද කියලා. තනි කර දිව්‍ය ලෝකයක්. අහන දෙයක් නෑ මේක ඉතින් ශ්‍රී ලංකාවනේ. ශ්‍රී ලංකාව කියන්නේ ඉතින් දිව්‍ය ලෝකයක් තමයි. පොළොන්නරුවම බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන වලට පේනව නේද? මෙන්න තියෙනවා දිඹුලාගල කන්ද චෛත්‍යයක් පේනවා. මට අතින් පෙන්වන්න බැහැ. ගරු කිරීමක් වශයෙන් තමයි අතින් පෙන්වන්නේ නැත්තේ. ඔයාලට පේනවා කුඩියට. බලමුකෝ මෙයාට මේ සෙල්ලම් කරන්න මේ කන්ද උඩින් ඉඳලා වැටුනොත් එහෙම සෙල්ලම් පේන්නේ. ඉර බහගෙන යනවා අපිටත් මෙතනින් යන්න කාලේ හරි වගේ. මොකද තවත් රැය වුණොත් අපිට මෙතනින් යන්නකොට පොඩ්ඩක් අවුල් යනවා. මොකද මේ වහින්නත් එපා මෙතන කැලෑ වගේ ටිකක් තියෙනවා.
ඒ වගේම යාළුවන්ටත් බලන්න අනිවාර්යෙන් මතක ඇතුව ෂෙයා කරන්න. එහෙනම් අපි ගිහින් එන්න. Goodbye.